අධ්‍යාපන උසස් පෙළ විභාගය අතළඟ එනවා අගෝස්තු මාසේ. හැබැයි ගැටලුවක් තියෙන්නේ දිත්වා සුලි කුණාටුවට මුහුණ දුන්න දරුවන්ට කොයිතරම් දුරට මේ උසස් පෙළ විභාගය ලියන්න පුළුවන්ද? අපි දන්නවා වාන්දරටු ඇරියා මහරාත්‍රී කාලේ මිනිස්සු දැනගෙන හිටියේ නෑ. ඒ නිසා අවසානයේදී වතුර ගලලා මිනිස්සුත් මැරුණා. ඒ සම්පත් ඔක්කොම මැරුණා. දරුවන්ගේ අඩු වශයෙන් පැන්සලක්වත් දරුවන්ට නෑ. ලියකියවිලි ටිකවත් නෑ. පාඩම් පොත් ටික නෑ. නෝට්ස් ටික නෑ. පරණ ප්‍රශ්න පත්‍ර නෑ. කිසිම දෙයක් නෑ දරුවන්ට. මෙහෙම දරුවන්ට දැන් බලාපොරොත්තු වෙනවා ඉක්මනටම අගෝස්තු මාසේ විවාහ කරන්න කියලා. කොහොමද දරුවෝ මේ සිද්ධියට මුහුණ දුන්න දරුවෝ ඒ කම්පැනියත් එක්ක ඒ වෙච්ච සියලු දේත් එක්ක ඒ ආරක්ෂක ස්ථානවල ඉඳලා ඇවිල්ලා කොහොමද මේ දරුවෝ මේ විභාගය ලියන්නේ? ඊළඟට තවත් පිරිසක් කියනවා ඔවුන්ට අවශ්‍ය කාලය දුන්නේ නැහැ කියලා රිවිෂන් කරන්න. අපි දන්නවා විභාගයක් ලියන්න මම ආචාර්යවරියක් වශයෙන් කියන්නේ රිවිෂන් කරන කාලයක් තියෙනවා. ඒ රිවිෂන් කාලේ කරන්නේ අනිවාර්යයෙන්ම පරණ ප්‍රශ්න පත්‍ර අරගෙන ඒ ප්‍රශ්න පත්‍ර වලින් තමන් උත්තර සපයලා බලනවා තමන්ගේ උත්තර ගැලපෙනවද මේකට ලකුණු ගන්න පුළුවන්ද මේක ඇත්ත වශයෙන්ම ඕනම දරුවෙක් විභාගයකට පෙර ප්‍රශ්න පත්‍ර බලනවා පිළිතුරු ලියනවා ඒ වාගේ උත්තර සෑහීමකටපත් වෙන්න පුළුවන්ද කියලා බලනවා ඊළඟට තමන්ට තව වැඩිපුර විස්තර ටිකක් ලබා ගන්නවා. මොකද මෙහෙම තමා පෙර සූදානමක් වෙන්නේ විභාගෙට. හැබැයි හදිස්සියෙම විභාග තියෙනවා කිව්වම තමන්ට සූදානම් වෙන්න කාලයක් නැත්නම් මේක විශාල ගැටලුවක් වඩපත් වෙනවා. ඒ වගේම විභාගෙ ෆේල් වෙච්ච අය. ඒ අයට ඒගොල්ලන්ට ප්‍රතිඵල ලැබිලා සූදානමක් වෙන්න කාලයක් මදි. ඒතකොට ඒ නිසා ඒ දරුවන්ට නෝ ඒගොල්ලන්ට විභාගෙ ලියන්න කාලෙ මදි, රිවිෂන් කරන්න කාලෙ මදි කියන එක. ඒ නිසා විශේෂයෙන්ම මේවර උසස් පෙළ ලියන දරුවෝ කට්ටියක් අඬනවා රිවිෂන් කරන්න වෙලා මදි කියලා, තවත් කට්ටියක් අඬනවා Tamanට හුඟක්ම තැතිගැන්මකින් ප්‍රෙෂර් එකක් මත පීඩනයක් මත විභාගෙට යන්න වෙන්නේ කියලා විත්වා සුලි කුණාටුවට මුහුණ දුන්න දරුවෝ අඬනවා. අඩුම වශයෙන් පාඩම් පොතක්වත් නැතුව නෝට්ස් ටිකක්වත් නැතුව විභාග ලියන්නේ. ඒ නිසා මම හරිය සහෝදරික දෙයක් ඉල්ලනවා. නංගි ඔයා විශ්වවිද්‍යාලයේ හිටපු ආචාර්යවරියක් මම වගේම. අපි දන්නවා දරුවෝ කොයිතරම් මහන්සි වෙලා පාඩම් කරනවද දරුවන්ගේ අනාගතය කියන්නේ මොකක්ද කියලා. ඔයයි මායි දෙන්නම දන්න දෙයක් තමයි. අපි දෙන්න ආචාර්ය උපාධිය අරගෙන අද අපි යම් තැනකට ආවේ අපිට මේ පාඩම් කරන්න ඉගෙන ගන්න මේ පහසුකම් ලැබිච්ච නිසා. නමුත් මේ දරුවෝ බයෙන් ඉන්නවා උසස් පෙළ විභාගයේ අසමත් වුණොත් ඒගොල්ලන්ට අනාගතයක් සම්පූර්ණයෙන් නැහැ කියලා. ඒ නිසා මම ඔයාගෙන් ඉතාමත්ම ආදරෙන් ඉල්ලීමක් කරනවා හරිනි සහෝදරි මේ වෙලාවේ දරුවන්ගේ පැත්තෙන් හිතන්න. රාජ්‍ය නිලධාරීන්ගේ පැත්තෙන් හිතන්න එපා. රාජ්‍ය නිලධාරීන් හුවක් වෙලාට හිතන්නේ නැහැ දරුවන්ගේ පැත්තෙන්. මොකද ඒකට හේතුව ඔවුන් හිතනවා ඔවුන්ට අවශ්‍ය විභාග තියන්න, ප්‍රතිඵල නිකුත් කරන්න, විශ්වවිද්‍යාල ප්‍රවේශ දෙන්න, එහෙම දිගට යන්න කියලා. ඒක සාර්ථකත්වයක් නෑ. ඒක සාර්ථකත්වයක් නෙමෙයි. දරුවෝ ෆේල් වෙනවා නම් පීඩනයක් නිසා. එහෙනම් ඒ අධ්‍යාපන ක්‍රමය හොඳ දෙයක් නෙමෙයි. ඒ නිසා මම ඔබෙන් ඉතා ආදරෙන් ඉල්ලා සිටිනවා මේ වෙලාවේ හරිනි සහෝදරියගෙන් කරුණාකර නංගි හිතන්න පොඩ්ඩක් මොකද්ද කරන්න පුළුවන් කියලා. මම දන්නවා දින ගැසට් කරලා තියෙන්නේ. ඒ නිසා කරුණාකරලා ඔබේ පැත්තෙන් හිතන්න මේ දිත්වා සුලි කුණාටුවේ විශේෂයෙන් හවුවෙච්ච දරුවන්ටත් ඔබ කොහොමද සරණ වෙලා ඔවුන්ගේ ජීවිතය අනිවාර්යයෙන්ම විභාග සමත් වෙන්න පුළුවන් තත්යකට ගේන්නේ කියලා. ඔවුන්ට ගේ නැති වුණා, අම්මා තාත්තා නැති වුණා, හැම දෙයක්ම නැති වුණා. රත්තරන් බඩු ටික නැති වුණා, ඉන්න දේපොළ ටික නැති වුණා. හැබැයි ඔවුන්ට අධ්‍යාපනය නැති වුණොත් ඔවුන් නන්නත්තර වෙනවා, නැති වෙලාම යනවා. ඒක වෙන්න දෙන්න එපා කියන එක තමයි මම ඔයාගෙන් ආදරෙන් ඉල්ලා සිටින්නේ.